hello welcome back to our YouTube channel. ඉතින් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපිට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් මේ අර ඔයාලට මතකයි අයහපත් කාලගුණය දිත්වා සලිස් කුණාටුව ආපු කාලේ අපි ගත්ත වීඩියෝ එකක්. ඒ කුණාටුව එන්න කලින් තමයි මෙන්න මේ වීඩියෝ එක අපි කරේ. ඉතින් අපි දෙන්න උදේ 11ට විතර පිටත් වුණා වැස්සෙම පොළොන්නරුවේ යන්න. ඉතින් මං ඒක තමයි ඔය කී යන්නේ ඔයාලට ඇහෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම වීඩියෝ එකට වොයිස් කරන්න පටන් ගත්තේ. ඉතින් යසස් අයියා මාව එදා එක්කන් ගියා මට තෑග්ගක් කරන් දෙන්න. විශේෂ යෙන් කියලා එයා මාව සර්ප්‍රයිස් කරන්න එක්කන් ගියා නෙමෙයි. එයා මටත් කියලා තමයි මාව එක්කන් ගියේ. ඉතින් ඔය තියෙන්නේ අපි ගියපු පාර ගොඩාක් වැස්ස ඒ දවස්වල අපි යනකොට ඔය වෙලාවේ නම් චුට්ටක් වැස්ස පායලා ඉතින් ඔයාලට පේනවනේ කළු කරලා කුඹුරු යායවල් යට වෙලා ඉතින් එහෙම තමයි තියෙන්නේ. දැන් අපි කදුරුවෙලට පොළොන්නරුවට ළඟයි ගොඩක්. තව ටිකකින් අපිට යන්න ඕන තැනට යන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔය තමයි වැස්සට පොළොන්නරුව. ඉතින් ඔය තියෙන්නේ අසස් අයියා මට අලුතෙන් අරන් දීපු තෑග්ග. ගොඩක් ස්තුතියි අසස් අයියේ. ඉතින් ඔය ඉන්නේ මම අපි එදා වැස්ස දවසේ තෙමීගෙන තමයි ගියේ. මට එදා යා මාලෙකුත් මාරු කරලා අරගෙන දුන්නා. මගේ තිබ්බ මාලේ ගොඩක් දිගයි. ඒක නිසා මට උවමනා වුණා කොට මාලයක්. ඒක නිසා යා මට කොට මාලෙකුත් අරන් දුන්නා. ඊට පස්සේ අපිට බඩගිනි වෙලා චූටි බඩගින්නක් තමයි ආවේ. ඒක නිසා අපි ගියා බේක් හවුස් එකට. බේක් හවුස් එකට ගිහිල්ලා පැටිස් දෙකකුයි චිකන් ටාකෝස් එකකුයි කෑවා. කාලා අපිට SLT එකට යන්න ඕන වෙලා තිබුණා අපේ පියෝ TV එකේ රිමෝට් එක මාරු කරගන්න. ඉතින් අපි දැන් ඉන්නේ SLT එක ළඟ. යසස් අයියා තමයි අතට ගිහිල්ලා වැඩේ කරගෙන ආවේ. මම එළියට වෙලා හිටියා. දැන් නම් චුට්ටක් වැස්ස පායලා දැන් වැඩේ කරගෙන ඇවිල්ලා අපි දෙන්න ගෙදර එන්න තමයි ලෑස්ති. ඔය තියන්නේ අපේ බයික් එක. ඉතින් අපි ওই විදිහට ගෙදර එන්න තමයි ලෑස්ති. එතකොටත් වැස්ස පායලා අපි කොහොම හරි වැස්ස පායපු වෙලාවේ වැඩ ටික කරගත්තා. මට තෑගි අරන් දුන්න වෙලාවේ තමයි හොඳටම වැස්සි. ඉතින් අපේ වෙලාව හොඳයි කියලා අපි ඔන්න ওই විදිහට ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි අපේ වැඩෙත් කරගෙන ගෙදර එන ගමන් අපි ගියා හිඟුරක්ගොඩ තිබ්බ හෙලංකා එකෙන් කරපු බෑග් ෂූස් එක්සිබිෂන් එකට. ඉතින් ඔයාලටත් පේනවනේ බෑග් වර්ග, ෂූස් වර්ග, ස්ලිපර්ස් වර්ග එක ගණන් වලට තිබ්බා. ගොඩක් අඩුවටත් තිබ්බා, ලස්සන ඒවා තිබ්බා. මට ඉතින් ගොඩක් වෙලා ගිහිල්ලා තමයි තිබුණේ. තෙමිලා හිටියේ. මමත් එක සෙරෙප්පු දෙකක් අරගෙන ඉක්මනට දාලවත් බැලුවේ නෑ. මං හිතන්නේ ඉක්මනට ඔන්න තියෙන්නේ. මං ඒක දාලා බැලුවා. එහෙමම අරගෙන අපි ගෙදර එන්න තමයි පිටත් උනේ. ඔයාලට පේනවනේ ඇලේ වතුරයි පාර මට්ටමයි එකම ගාන. ඔය ඉතින් අපි හිඟුරක්ගොඩ ඉඳලා මැදිරිගිරිය පැත්තට යන පාර තමයි තියෙන්නේ. අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. විශේෂ දෙයක් නැහැ ඉතින් වීඩියෝ එකේ. ඔයාලත් බලන්නකෝ වැස්ස දවස්වල පොළොන්නරුව තිබ්බේ කොහොමද කියලා. ඉතින් අපි ගෙදර යද්දී කේක් කෑලි දෙකකුත් අරගෙන තමයි ගෙදර යන්න ගියේ. ඔය තියෙන්නේ අපේ ගෙවල් පැත්ත. මං වලට ඕකේ නම් වීඩියෝ කරලා නැතුව ඇති. ඔය දවසට පහුවදා තමයි මං හිතන්නේ අර ලොකු
වැස්සක් ඇවිල්ලා ගම් වතුර ගලලා නාය යන්න පටන් ගෙන ඒ වගේ ලොකු විනාශයක් අපේ රටට සිද්ධ වුණේ. ඉතින් ඒ දවස් වලින් පස්සේ මට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න කැමති නම් අපේ වීඩියෝ බැලුවා නම් ගොඩක් ස්තුතියි. බයි.